අද අපිට තියෙන්නේ පළතුරු ටික අඳින්න. ඉස්සෙල්ලාම ගන්න ඕන පුතේ A4 sheet එක. මම ගන්න කියලා කිව්වා A4 sheet එකක්. අර ටීචර් එවපු ටියුට් එහෙම නෙවෙයි. හරිද? ගෙදරින් ගන්න කියලා තියෙනවා A4 sheet එකක්. අපි ඒකේ පළතුරු අඳිමු. ඊට පස්සේ fruit salad එකට දාපු පළතුරු වෙනම අඳිමු. ඊළඟට ගස්වල හැදෙන පළතුරු වෙනම අඳින්න පුළුවන්. වැල්වල හැදෙන පළතුරු වෙනම අඳින්න පුළුවන්. ඒ විදිහට කරමු. ඉස්සෙල්ලාම අපි නිකන් A4 sheet එකේ පළතුරු ටික අඳිමු. ඊට ඉස්සෙල්ලා ආයි අපි පළතුරු බලලා ඉමු. එකින් එක පළතුරු බලලා ඉමු. දැන් ඔයගොල්ලන්ට පෙනේවි මේ ස්ක්‍රීන් එකේ මේ පළතුරු. බලන්නකෝ. පළතුරු පළංගල් fruits. Dodam palam orange. Apple apple palam apple. Pera koya palam guava. Midi tirache palam grapes. Kesel valetpalam banana. Annasi palam pineapple. Mangoes palam mangosteen. Gaslabu papasit palam papaya. Penipomadu tapusani watermelon. Amber ma palam mango. Alligator pera anet koya avocado. Veldodam passion fruit. Podithode passion fruit. Delum Madulam palam pomegranate. Rambutan Divul Vilam palam wood apple. Jambu nagapalam rose apple. අඳින්න ඉගෙන ගන්න තමයි පුතේ දැන් අපිට තියෙන්නේ නේද? අපි එහෙමනම් මුලින්ම අඳිමු අපිට ලේසි මොනවාද? ඈ? දොඩම් ගෙඩි අඳින්න ලේසි නේද? හැමෝම රවුමක් අඳින්න දන්නව නේද? කොබලන් අත උස්සන්න රවුමක් අඳින්න දන්න අය. අපි හැමෝම රවුමක් අඳින්න දන්නවනේ පුතේ නේද? අපි ඉස්සෙල්ලාම අඳිමු දොඩම් ගෙඩිය. ඔන්න ටීචර්ත් එක්කම අඳින්න ඕනේ. ටීචර් කියලා දෙනවා. ඉස්සෙල්ලාම අපි දොඩම් ගෙඩියක් අඳින හැටි බලමු. ඔන්න බලන්නකෝ. ලොකු රවුමක් අඳිනවා. ඕන් ටීචර් රවුමක් ඇඳා. දැන් බබාලත් අඳිමු බලන්න කොලේ රවුමක් ලස්සනට. වන් නේද අඳින්න? දැන් ටීචර් ගන්න කිව්වා පාට පෙට්ටියක් ගන්න කිව්වා. පැන්සලයි මකනේ ළඟින් තියාගන්න කිව්වා. දැන් ඒව ටික ළඟ තියනවා නේද? එහෙමනම් හැමෝටම පුළුවන් නේ පුතේ අඳින්න. දැන් හරිද? එහෙනම් ඔන්න අපි මේ තොඩම් ගෙඩියට ලස්සනට නටුවක් දාමු. ඕම් බලන්නකො ටීචර් නටුවක් දානවා.
පේනවා නේද ටීචර් අඳිනේවා ඔයගොල්ලොන්ට? ඔන්න නටුවක් දැම්මා. මේ මෙතන චුට්ටක් එබිලා වගේ පෙන්නන්න අපි මෙන්න මෙහෙම චූටි කෑල්ලක් දානවා මේ. දොඩම් ගෙඩිය උඩ නිකන් තිත් වගේ අපි අතින් අල්ලනකොට අපිට දැනෙනව නේද කටුවක් වගේ චුට්ට. අර එදා පෙන්නපු අන්නාසි ගෙඩිය වගේ නෙමෙයි. යාන්තම් අපි දොඩම් ගෙඩිය කියලා පෙන්නන්න මේකට මෙන්න මෙහෙම තිත් ටිකකුත් තියමු නේද? ඔන්න දොඩම් ගෙඩියක් අඳින්න දැන් දන්නවා. හරි. අපි මේකට කොලයකුත් දාමුද? ලස්සනට මේ බලන්නකෝ. ඔන්න ටීචර් කොලයකුත් දැම්මා. දැන් ලස්සනට පාට කරන්න ඕනේ. දොඩම් ගෙඩිය මොන පාටද? දොඩම් ගෙඩිය මොන පාටද පුතේ? තැඹිලි පාටයි. අපි ලස්සනට පාට කරමු බලන්න තැඹිලි පාටින් දොඩම් ගෙඩිය. orange color නේද? දොඩම් ගෙඩියට ඉංග්‍රීසියෙන් කියන්නේ orange. තැඹිලි පාටට ඉංග්‍රීසි වලින් කියන්නේ orange. එතකොට අපිට කියන්න වෙන්නේ orange is orange නේද? ඔන්න orange ගෙඩියක් ඇඳා orange color වලින් පාට කරනවා. ලස්සනට පාට කරන්න කොලේ කොළ පාට තමයි ගන්න පුතේ. කොලේට අපි කොළ පාට ගාමු green color. ඔව් පුතේ. ඊට චොක් වලින් පාට කරාට කමක් නැද්ද? අපි චිත්‍රනේ පුතේ. අපි චිත්‍ර අඳින්නේ. චිත්‍ර පාට කරන්නේ චොක් වලින්. අර වර්ක් බුක් වල අනිත් වැඩ කරද්දි තමයි කලර් පෙන්සිල් පාවිච්චි කරන්නේ. හොඳද? චිත්‍රවලට අපි කලර් පෙන්සිල් පාවිච්චි කරන්නේ නැහැ නෙමයි පුතේ. ඒ නිසා චොක් වලින් අපි පාට කරමු. ඕගොල්ලෝ තැඹිලි පාටින් පාට කරලා ටීචර්ට පෙන්නන්නකෝ. අද අලුත් යාළුවෝ ගොඩක් ඉන්නව නේද? දැන් නම් යාළුවෝ ඇඳලා පෙන්නනවා. දැන් පුතේ අපිට මේ පින්තූරේ ගොඩක් ලස්සන වෙනවා. මේ අවුට්ලයින් එක අපි කළු පාටින් ඇඳහම චිත්‍රය ලස්සනයි. එතකොට පැහැදිලි. අඳින්න බලන්න වටේට. එතකොට මේ චුට්ටක් හරි තැඹිලි පාට පිටට ගිහින් නම් ඒවා පේන්නේ නැති වෙනවා. ලස්සනට අඳින්න outline එක කළු පාටින්. අපි ඊගාව පළතුරු අඳිමු එහෙමනම්. හොඳද? දැන් කියන්නකෝ. දැන් ඊගාවට දැන් රවුම් වලින් අඳින චිත්‍ර ටික අපි ඉස්සෙල්ලා අඳිමු කිව්වා. දැන් තව අපි දම් පාට රවුම් ගෙඩියක් දැක්ක නේද? මොනවද ඒ දම් පාටින් දැක්ක රවුම් ගෙඩිය? මැංගෝස් ගෙඩියක් දැක්ක නේද? අපි මැංගෝස් ගෙඩියක් අඳිමුද? ඔන්න ආයි එහෙනම් ලොකු රවුමක් අඳිමු බලන්න. හරි? හරි ටීචර්. ටීචර් මේකට දානවා මෙන්න මෙතනින් චුට්ටක් අපි මකලා මෙන්න මෙහෙම නටුව දැම්මා. හරිද? ඔන්න දැන් ලස්සනට නටුවක් දැම්මා. මැංගෝස් ගෙඩියේ උඩ තියෙන ලස්සන මලක් වගේ එකක් දැකලා තියෙනවද? අපි ඒකත් අඳිමු ලස්සනට. ටීචර් දාව ගෙනල්ලා පෙන්නුවානේ. මෙන්න මෙහෙම තියෙනව නේද? බබාලට පේනව නේද බෝඩ් එක? පේනවද පුතේ? පේනවනේ. බලන්න. දැන් මැංගෝස් ගෙඩිය මොන පාටද? මැංගෝස් ගෙඩිය මොන පාටද පුතේ? දම් පාටයි. purple color නේද? උදා නිරම් කිව්වේ ටීචර්. එහෙනම් මෙන්න මේ ටික දම් පාටින් පාට කරලා මේ චූටි මල වගේ කොටස අපි කොළ පාටින් පාට කරමු.
ඔය බලන්න ලස්සනට අඳිමු බලන්න මැංගෝස් ගෙඩිය. හරි. හරි. ඕන් දැන් තව එකක් අඳින්නයි හදන්නේ. මට පේනවා. හරි ලස්සනයි. හොඳ බබා. කො බලන්න. අපි ඊගාවට මොකක්ද අඳින්නේ කියලා. බලමු. අපි දැන් පාට ලස්සනට පාට කරන්න ඉගෙන ගන්නත් නිසා මෙන්න මේ ටීචර් මේ බලන්නකො ඔයගලන්ට පේනවද මොනවද කියලා. මේ ටීචර් හදාගත්ත වෝටර්මෙලන් එකක්. හොඳද? මේ වෝටර්මෙලන් එක අඳිමු පුතේ. ඒකෙදි අපි හරියටම රවුම නෙමෙයි අඳින්නේ. මේක දිගට රවුමක් තමයි අඳින්නේ. ඒකට ඕවල් ෂේප් කියන්නත් බෑනේ. නේද? දිගට රවුමක් අපි අඳිමු. ලස්සනට අඳින්න බලන්න. හරි ඕවල් ෂේප් එකක් වගේ තමයි. ඒ වුණාට හරියටම ඕවල් ෂේප් එකක් කියන්න බෑ හොඳේ. ඒ නිසා මෙන්න මෙහෙම ටිකක් දිග රවුමක් තමයි අපි ඒකට අඳින්නේ. ඇන්දද දැන් ඒකේ ටීචර් ඉස්සෙල්ලා රූප පෙන්නනකොට පාට දෙකක් තියෙනවා කිව්වා නේද? ලාකොළ පාටයි තදකොළ පාටයි. මෙන්න මේ ලස්සන වෛරන් ටික අඳින්නත් ඕනි, නටුවක් අඳින්නත් ඕනි. අපි ලස්සනට මේකට නටුවක් අඳිමුකෝ. හරිද පුතේ? ඊට පස්සේ මෙන්න මෙතනින් මෙන්න මෙහෙම රැලි වගේ ලස්සනට මේ බලන්නකෝ වෛරන් දාන්නේ කොහොමද කියලා. පේනවද? ඔන්න දැන් කොමඩු ගෙඩිය වෛරන් දාලා ටීචර් ඇඳා. ඔයගලන්ට පුළුවන් නේද? ලේසි අමාරු නෑ. අපි දැන් මේ ඉරියන් ඉන්න දන්නවනේ නේද? චූටිම චූටි නංගිලා මල්ලිලාට නම් චුට්ටක් ඉතින් අමාරුයි. ඒ වුණාට මගේ දුවල පුතාලට අමාරු නෑ නේද? දැන් පුතේ ඔන්න ටීචර් මේ කොමඩු ගෙඩිය ලස්සනට පාට කරලා එකක් ගෙනාවා ඔයගොල්ලන්ට පෙන්වන්න. නැත්තම් පැහැදිලි නෑ. ටීචර්ට මේ බෝඩ් එකේ පාට කරලා පෙන්වන්න බැරි නිසා මේ බලන්නකෝ. පේනව නේද මගේ දුවල පුතාලට? මේ එක මේ බලන්නකෝ. එක පැත්තත් අදකොළ පාටයි මේ වෛරම් වගේ මේ මාරුවෙන් මාරුවට පුතේ පාට කරලා තියෙන්නේ. මේ බලන්න. තදකොළ ලාකොළ. තදකොළ ලාකොළ. තදකොළ ලාකොළ. එන්න එහෙම පාට කරලා තමයි මේ ලස්සනට කොමඩු ගෙඩිය පාට කරලා තියෙන්නේ. බබාලට පේනව නේද? ටීචර් පෙන්නන පින්තූරේ පේනවනේ. මේ කොමඩු ගෙඩියක් ටීචර් පාට කරගෙන ආවා. මේ විදිහට බබාලා ලස්සනට පාට කරමුකෝ. තීරුවක් කර තීරුවක් පාට දෙකෙන් මාරුවෙන් මාරුවට පාට කරමු. ටීචර් ඒ නිසා තමයි මේ පාට කරපු පින්තූරෙකුත් අරගෙන ආවේ ඔයගොල්ලන්ට පෙන්නන්න. ලස්සනට පාට කරන්න. ලස්සනයි. හැමෝම ලස්සනට පාට කරලා නේද? දැන් ඒ වගේම අපි තව යාළුවෝ පාට කරනවා. තව එකක් ඉගෙන ගමුකෝ බලන්න. හරි. දැන් ඔන්න ඊළඟ පින්තූරයට යන්න තමයි ටීචර් ලෑස්ති වෙන්නේ.
අපි මොනවාද ඊගාවට අඳින පළතුර කියලා බලමු. ඒකට නම් චුට්ටක් පුතේ ඕවල් ෂේප් එක කියලා අපිට කියන්න පුළුවන්. ඔන්න බලන්න මොකක්ද අඳින්නේ කියලා. ඔන්න ඔයගේ විතරේ වගේ අඳින්න බලන්න. දැන් පාට ලස්සන රූප ගොඩයිනේ. ඔයගොල්ලන්ගේ චිත්‍ර කොලේ ලස්සනයි නේද පුතේ? පාට ගොඩක් තියෙනවා. හරි ලස්සනට පේනවා නේද? අනේ හරි ලස්සනට පාට කරලා මට පෙන්නනවා බබාලා. හරි ලස්සනයි. අම්මල මැසේජ් එකක් එවන්නකො මට. කලිනුත් මෙහෙම ලස්සනට බබාලා චිත්‍ර ඇඳද කියලා නේද? හරි ලස්සනයි පුතේ පාටයි. වයි වර්ණ මේ පින්තූර ටිකක් තමයි දැන් ටීචර්ට පේන්නේ. ඕන් දැන් හරිද පුතේ? මේ ඕවල් ෂේප් එක ඇඳගත්තද? මොකක් කියලා හිතන්න පුළුවන්ද? දැන් අපි මේ මොකක්ද අඳින්න යන්නේ? හිතන්න පුළුවන්ද? මොකක් කියලා? අන්න බලන්න. very good. දැන් දන්නව නේද? දැන් අපි දවස් කීපයක්ම දැක්කනේ පළතුරු. එතකොට ඉතින් මතක තියෙන්න එපාය. දැන් මොනවාද? පයිනැපල් ගෙඩිය කටු තියෙනවා. අතට අපිට ගොරෝසුවට දැනෙනවා. අත රිදෙනවා කිව්වා නේද? පයිනැපල් ගෙඩිය අල්ලනකොට අත රිදෙනවා කිව්වා. මොනවාද එදා තිබුණේ? අර ටීචර් තේරවිල්ලකුත් කිව්වා නේද? ගහක් උඩ ගෙඩියක් උඩ ගහක් කියලා. කටු එකක් තිබුණා නේද? අන්නාසි ගෙඩිය. ඔන්න බලන්න අන්නාසි ගෙඩියට ටීචර් නටුවක් ඉස්සෙල්ලාම අඳිනවා. හරිද? ඊට පස්සේ අර පැලේ කියලා ටීචර් පෙන්නුව කොටස අඳින්න තමයි දැන් ලෑස්ති වෙන්නේ. හොඳද? ඔයගොල්ලෝ දැන් ටීචර් එක්කම අඳින්න පුතේ. පේනවද? අන්නාසි ගෙඩියක් වගේ පේනව නේද? ඇන්දද? දැන් මේ අන්නාසි ගෙඩිය පුතේ මේවත් අපි වටේට අර අවුට්ලයින් එක අඳින්න ඕනේ. ඒක හිමිහිට අඳිමු නැත්නම් අපිට වෙලාව මදි වෙයිනේ. මේ අන්නාසි ගෙඩිය පුතේ මේ මැද්ද තැඹිලි පාටින් පාට කරන්නකෝ. ඉතුරු ටික කරන්න වෙන්නේ අපිට බබා මේක පාට කළාට පස්සේ ටීචර් කියලා දෙන්නම්. නැත්නම් මේ කැත වෙනවා පින්තූරේ. ඒ නිසා අන්නාසි ගෙඩිය තැඹිලි පාටින් අපි මේ කොටස පාට කරමු. මේක කොළ පාට. මෙන්න මෙතනත් කොළ පාටයි. ඇඳලා ඉවරද? පාට කළාද? දැන් පාට කරලා ඉවර අය අපි පුතේ මේකේ අර කටු අපි දැක්කේ. ඒවා පෙන්නන්න ලස්සනට කළු පාට චෝක්කුර අරගෙන ඉරි අදින්න ඕනි දෙපැත්තට. ඔන්න බලන්නකෝ. මේ බලන්න. මෙහෙම. අපි ඉරි අදිමුකෝ. කළු පාටින් තමයි පුතේ මේ ඉරි අඳින්නේ. කළු පාටින් මේ තමයි මේ ඉරි අඳින්නේ. අවුට්ලයින් එකත් අපි කළු පාටින් අඳින්න ඕනේ වටේට. එතකොට ලස්සනයි. ඊට පස්සේ අනිත් පැත්තටත් පුතේ අපි මේ විදිහට ලස්සනට ඉරක් අඳිමු. දැන් අපිට මේ ඉරි ඇඳාම කොටුවක් වගේ ආවනේ. මේ කොටුව ඇතුලේ කළු පාටින් චූටි තිත් තියමු. අයියේ යන්නේ
ටීචර් පාට කරගෙන ආවා අන්නාසි ගෙඩියා. පුතේ අපි මේකේ තැඹිලි පාටින් පාට කරන්න කලින් කළු පාට ඉරි ඇඳනම් මොකද වෙන්නේ? අපි තැඹිලි පාටින් පාට කරනකොට අර කළු පාටයි තැඹිලි පාටයි දෙක කවලම් වෙලා මේ පින්තූරේ කැත වෙනවා. ඒ නිසා තමයි ටීචර් මුලින්ම තැඹිලි පාට ගන්න කිව්වේ. ඊට පස්සේ අපි කළු පාටින් ඉරි ඇඳේ. තේරුණා නේද මගේ දුවල පුතාලට? එහෙනම් ඔන්න ලස්සන අන්නාසි ගෙඩියකුත් අපි ඇඳලා නේද? කලින් හිතුවා නේද මේවා අඳින්න අමාරුයි කියලා? අමාරු නෑ නේද? හරි ලේසි. අපි හැඩතල ටික ඉගෙන ගත්තාම අපිට මේ වැඩේ කරන්න හරි පහසුයි නේද? ඕන් අන්නාසි ගෙඩිය කොබලන්න ඔයගොල්ලොත් ඇඳලා නේද? මේ ටීචර් ඇඳින්න කියලා දීපු විදිහට අන්නාසි ගෙඩිය ඇඳලා ලස්සනට පාට කරලා ඔන්න ටීචර් අන්නාසි ගෙඩියක් ඇඳලා පාට කරලාම අරගෙන ආවා ඔයගොල්ලන්ට පෙන්නන්න. එහෙමනම් අපි ඊගාවට මොකක්ද අඳින්නේ? දැන් පළතුරු සලාදෙට දාපු ඒවා ටිකකුත් අඳින්න තියෙනවනේ අපිට නේද? අපි පුතේ අඳිමු දැන් මොකක්ද අඳින්නේ? ඇපල් ගෙඩියක් අඳිමුද? හරි. ඔන්න දැන් ටීචර් ඊගාවට කියලා දෙන්නේ ඇපල් ගෙඩිය අඳින්න. ඇපල් ගෙඩිය මොන පාටද කිව්වේ? රතු පාටයි. කොළ පාට ඇපලුත් තියෙනවා. අපි දැන් රතු පාට ඇපල් ගෙඩියක් අඳිමු. පාට ගොඩායි අපේ පින්තූරේ නේද? කොහොමද අපි ඇපල් ගෙඩිය අඳින්නේ? ඕම් බලන්නකෝ. අපි අර කඩිරි අඳිද්දි අඳිනවනේ 100 අකුරක් වගේ නේද? ඕම් බලන්න ඇපල් ගෙඩිය අඳින්නේ කොහොමද කියලා. ඔන්න මේ බලන්නකෝ. පේනවද 100 අකුරක් වගේ? මේ අපි මේ පැත්තට අඳිනවා. ඊට පස්සේ ඒ හැඩෙම අපි අනිත් පැත්තටත් අඳිනවා පුතේ. එතකොට ලස්සන ඇපල් ගෙඩියක් තමයි. ලේසි නේද? අපිට පුළුවන් ඇපල් ගෙඩියටත් ලස්සනට නටුවක් දාලා කොලේකුත් දාන්න. ඕන් ටීචර් කොලේකුත් දැම්මා. දැන් ඇපල් ගෙඩිය පාට කරන්නේ මොන පාටින්ද අපි? රතු පාටින්. කැමති නම් ඉතින් කොළ පාටින් පාට කළත් කමක් නැහැ. හැබැයි පුතේ ලා කොළ පාටයි. ඇපල් ගෙඩිය තද කොළ පාට නෙවෙයි. කොළ පාටින් පාට කරනවා නම් අපි ලයිට් ග්‍රීන් කලර් තමයි පාවිච්චි කරන්නේ. පේන්නේ නැද්ද? ටීචර්ට වැහිලාද ඇපල් ගෙඩිය? ලස්සනට අඳින්න බලන්න ඇපල් ගෙඩිය. ඇපල් ගෙඩියත් හරි. ඊගාවට අපි අර ගෙඩි ගොඩාක් කියලා ටීචර් පොකුරක් වගේ පෙන්නෝ නේද? බෝල ගොඩාක්. මොනවද? මිදි කිව්වා grapes නේද? එහෙනම් ඔන්න grapes ටිකත් අපි අඳිමු බලන්න ලස්සනට. බෝල ගොඩාක් අඳින්න ඕනේ මිදි පොකුරේ නේද? මොන පුතේ ටීචර් මිදි පොකුරකුත් ඇඳලා මිදි මොන පාටයිද කිව්වේ? දම් පාටයි. එහෙම නැත්නම් ඒත් තියනවා grapes කොළ පාට. ඒ තියන්නේත් ලා කොළ පාට තමයි. හොඳද? ඔන්න දැන් පළතුරු කීයක් ඇඳද? 1යි 2යි 3යි 4යි 5යි 6ක් අපි ඇඳලා තියෙනවා. හරි? අඳින්න බලන්න. ටීචර් කලින් මිදි පොකුරේ පාට කළා නේද? ඔයගොල්ලන්ට මිදි පොකුර පාට කරද්දි ටීචර් කිව්වා නේද? බෝලේ ඇතුලේ මෙහෙම රවුමට පාට කරන්න. එතකොට මිදි පොකුර කැත වෙන්නේ නැහැ කියලා කිව්වා නේද? මතකද? එහෙනම් අපි මේ විදිහට ලස්සනට පාට කරමුකෝ. ඇඳලා ඉවරද? ලස්සනයි. හොඳද? හරි ලස්සනයි නේද? ඔයගොල්ලන්ට දැන් අඳින්න පුළුවන් නේ. අර බලන්නකො ලස්සන පාට ගොඩක් තියෙනවනේ නේද? හරි ලස්සනයි පුතේ. යාළුවෝ මිදි පොකුරට
කොලේකුත් ඇඳලා මිදි කොලේ අමුතු හැඩයක් නේද? ලස්සන හැඩයක් තියෙනවානේ මිදි කොලේ. ඕන් එහෙනම් ටීචර් පොඩි මිදි කොලේකුත් ඇඳන්නම්කෝ නේද? ඇඳා කොලේකුත් ටීචර්. හරි ඊගාවට අපි අඹ ගෙඩියක් අඳිමුද? අඹ ගෙඩිය අමාරු නෑ පුතේ. රවුම්ම නෙවෙයි. ඒ වුණාට අපිට මේ පැත්තට අපි ඔන්න අඳිනවා බණ්ඩි ගෙඩිය වගේ මෙන්න මෙහෙම අරගෙන පුළුවන් නේද? ඊට පස්සේ මෙන්න මෙතනින් චුට්ටක් හරවලා අරන් මෙන්න මෙහෙම අඳිනවා. ඔය ලස්සන අඹ ගෙඩිය හැඩ එනවා නේද? බබාලට අඳින්න පුළුවන් නේද? ලේසි අමාරු නෑ. මෙතනින් හඩ කරලා චුට්ටක් ඇතුළට නවමු. එතකොට ලස්සනට අඹ ගෙඩිය හැඩ එනවා පුතේ. දැන් ඇඳලා නටුවක් දාලා අඹ ගෙඩියට. අඹ ගෙඩිය මොන පාටද? ඉතුණු අඹ ගෙඩියක් නම් කහ පාටයි. හමු අඹ ගෙඩියක් නම් කොළ පාටයි. ලස්සනට පාට කරන්න පාට කරලා අවුට්ලයින් එක අපි අඳිමු කළු පාටින්. එතකොට අපේ චිත්‍රය හරිය ලස්සනයි. අඹ කොළයක් අඳිනවා නම් පුතේ අඹ කොළේ ටිකක් දිගයි නේද? දිගට අඳින්න ඕනි කොළේ අඳිනවා නම් හොඳද? ලස්සනට අඹ කොළයක් අඳින්න දිගට. අඹ කොළේ දිගයි පුතේ. ඔන්න ටීචර් අඹ කොළයක් ඇඳ දිගට. හරි ටීචර්. ඊළඟට අපි මොනවාද අඳින්නේ? දැන් අපිට පළතුරු සලාදෙට දාන්නේ නේද? ඊගාවට ඔන්න ටීචර් කියලා දෙනවා මොකක් අඳින්නද? අපි කෙසෙල් ඇවරිය ඇඳලා ඉමු නේද? කෙසෙල් ඇවරිය අඳිමුකෝ. ඉස්සෙල්ලාම පුතේ මෙන්න මෙහෙම දෙකක් ඇඳ ගන්නකෝ. ටීචර් කිව්වා නේද කෙසෙල් ඇවරියක් කියලානේ කිව්වේ. ඒකේ ගෙඩි ගොඩක් තිබුණා නේද? මෙහෙම ඇඳලා ඊට පස්සේ අපි ඒකේ මෙන්න මෙහෙම පහලට ඉරි ටිකක් ඇඳ ගමුකෝ. හරි. දැන් අපි ගෙඩි ගොඩක් නේ. අපි මෙන්න මෙහෙම දිගට ගෙඩි අඳිමු. හරි නේද? කෙසෙල් ඇවරියක් අඳ ගන්න පුළුවන් නේද? මේ බලන්නකෝ. කෙසෙල් ගෙඩි වල අර අන්තිමට කළු පාට පොඩි තිතක් තියෙනවානේ. ඔන්න ටීචර් තිතක් තිබ්බා. ඉදුණු කෙසෙල් කහ පාටයි නේද? තව තියෙනවා අර දිග කෙසෙල් જાතියක් නම් තියෙනවා. ඉදුණට කහ පාට වෙන්නේ නෑ නේද? කොළ පාටම තමයි ඒවා ඉදුණත්. මේ කෙසෙල් ඇවරියකුත් ඇඳා. අපි දැන් පළතුරු සලාදෙට දාපු පළතුරු තව ගස් ලපු ගෙඩි අඳින්න ඕනි නේද? නැත්තම් බබාලට අඳ ගන්න බැරි වෙනවනේ. දැන් අපි ගස් ලපු ගෙඩියකුත් අඳිමු නේද? අපි අඳිමු බලන්න ගස් ලපු ගෙඩියකුත්. ඕ බලන්නකෝ. මේ වගේ ඉස්සෙල්ලාම ඇඳගෙන ඉන්න පුතේ. එතකොට ඔයගොල්ලන්ට ගස් ලපු ගෙඩිය ඇඳ ගන්න ලේසි. බලන්න තොප්පියක් අර උඩ කොටස තියෙන්නේ. හැට් එකේ ආන් ඒ වගේ කුංචියට අඳින්න තියෙන්නේ. ඊට පස්සේ අපි මෙහෙම හැඩ කරනවා. ගස් ලපු ගෙඩිය ලස්සන හැඩයක් තියෙනවානේ.
ඕන් ටීචර් ගෙනල්ලා තියෙනවානේ ගස්ලපු ගෙඩියක් මේ බලන්නකෝ. මේ හැඩයක් තියෙනවා නේද? අපිට ඕවල් ෂේප් එකට අඳින්න බැහැ. ඕ මේ වගේ මේ හැඩයට අඳින්න ඕනි. හරි? ඔන්න ටීචර් ඉතුරු ටික අඳින්නයි යන්නේ. බලන්න. ගස්ලපු ගෙඩිය එක ටිකක් විතර ඔයාලට අමාරුයි නේද? හැඩේ ගන්න. කමක් නෑ පුතේ. උඩ ටික හීනි. මේ මැද්ද මහතයි ආයි මේ හැටට එනකොට හීනි. අපි දැක්කේ නම් කහ පාට ඉදීච්ච ගස්ලපු ගෙඩියක් නේද ඉස්සෙල්ලා? ඕගොල්ලන්ට ඉස්සෙල්ලා පෙන්නපු රූපවල දැක්ක නේද කහ පාට ඉදීච්ච ගස්ලපු ගෙඩියක්? ඇට ගොඩාක් තියෙනවා. ගස්ලපු ගෙඩිය කපලා තිබ්බනේ පැපොල් බෑවක් නේද? පැපොල් පළුවක් තියලා තිබුණා. ඒකේ ඇට ගොඩාක් තිබ්බනේ. මේ හැම පළතුරු වලම ඇට ගොඩාක් නෑ පුතේ. හොඳද? අඹ ගෙඩිය එක ඇටයයි තියෙන්නේ. ආයි ඉස්සෙල්ලා අවකාඩෝ අලිගට පෙර ගෙඩියක් පෙන්නුවා. ඒකෙත් තියෙන්නේ එක ඇටයයිනේ නේද? අනික ඒවා ඇට ගොඩක් තියෙනවා නේද? තියෙන්නේ ලස්සනට ලස්සන රූප ගොඩක් තියෙනවා. තව මොනවාද දැන් අපි පළතුරු සලාදෙට දැම්ම ಜಾති වලින් ඇන්දේ නැත්තේ? ටීචර්ට මග ඇරුණා ඒවා මොනවාද බලන්නකෝ. අපි කොමඩු ඇන්දා, දොඩම් ඇන්දා. දොඩම් හරි, කොමඩු හරි, අන්නසි හරි, කෙසෙල් ගෙඩි ඇන්දා, ගස්ලබු ඇන්දා, අඹ ඇන්දා නේද? මිදි, ඇපල්, දොඩම් ඔය ටික. මගේ පිටිය ඉවරයි. එහෙනම් ඉතින් තව කොලයක් ගන්න වෙන්නේ නේද? තව જાතියක් දෙකක් අඳින්න කියලා දෙන්නම් ඉතින් නේ. එක කොලේ මදිනේ. ඒකනේ අපි ලොකුවට අරින්නත් කියවනේ ටීචර් නේද පුතේ? හරි ලස්සනයි පාට හරිම ලස්සනයි. කවුද මේ? මට පෙන්නනවා අනේ රිසර නේද? අංක 21න් රිසර හරි ලස්සනයි. ඉතුමි හරිම ලස්සනයි. බබාලා හරි ලස්සනට පෙන්නනවා. හැමෝම ලස්සනයි පුතේ. ඔය ගොඩක් අය පෙන්නනවානේ. අද යාළුවෝ ගොඩක් ඉන්නවා. හැමෝම දැන් ඇඳලා තියෙනවා. එහෙමනම් දැන් තව පළතුරක් අඳින්න කියලා දෙන්නද? අපි තව අඳිමු. දෙලුම් ගෙඩියක් අඳිමුද? පෙර ගෙඩිය අඳින්න පුළුවන් අපිට. දොඩම් ගෙඩිය අඳින්න පුළුවන්. බලන්නකෝ. මේ පුතේ අපි දෙලුම් ගෙඩිය අඳිනකොට චුට්ටක් හැඩයට අඳින්න අර අපි අතුරු බිංදුවක් අඳිනවා වගේ ලස්සනට. මගේ එකක් ඉදවද මේ? මේ බලන්න. මේ හැඩයට තමයි අපි ඉස්සෙල්ලාම අඳින්නේ. දෙලුම් ගෙඩියෙත් අර උඩ අන්නාසි ගෙඩිය වගේ ලොකුවට නෙමෙයි චුට්ටක් විතර මේ නිකන් තියෙනවා අතට අහු වෙන්න චූටි උල්ලුල් කෑලි ටිකක් අපි ඒ ටිකත් අඳින්න ඕනිනේ. මොන විදිහට දෙලුම් ගෙඩිය තියෙනවා. හරි. ඔන්න දෙලුම් ගෙඩියකුත් පීචෙන්දා. දෙලුම් ගෙඩිය අපි තද රෝස පාටින් පාට කරමු. හොඳද? දෙලුම් ගෙඩිය රෝස පාටින් පාට කරමු. හරි ලස්සන රෝස පාටක්නේ දෙලුම් ගෙඩිය තියෙන්නේ. පෙර ගෙඩියත් ওই විදිහම තමයි පුතේ. පෙර ගෙඩියත් අපිට ওই විදිහටම අඳින්න පුළුවන්. ඒ වුණාට මෙච්චර මේ කඳුළු බින්දුව වගේ හැඩේ නෙමෙයි. ඒක රවුම් චුට්ටක් විතර දිගට ගන්න පුළුවන් නේ.
රවුමක් ගන්න මෙතන. මෙතන රවුමක් ගන්න දෙන්න. මොනොම ඇඳ හැකි peer ගෙඩියකුත් හරිද? රවුමක්නේ. ඒක ලේසි පළතුරක්. දිවුල් ගෙඩිය අඳින්න පුළුවන්. දිවුල් ගෙඩියත් රවුමක් නේද? ඔය පළතුරු ටික අඳින්න දැනගත්තාම අපිට ගොඩාක් ඒවා අපි දැන් දැනගෙනනේ. ඒ හින්දා ඒ ටික හොඳටම ඇති නේද?